සාමාන්‍යයෙන් මාළු අල්ලන්න හොඳම වෙලාව තමයි රාත්‍රී කාලය කියලා කියන්නේ. ඒකට හේතුව වෙන්නේ මේ ගංගා සහ ජලාශවල ඉන්න මාළු රාත්‍රී කාලයට වැඩිය එහෙම යන්නේ නැති නිසායි. අන්න ඒ විදිහට ඡායාරූපය ඔබ දකින පුද්ගලයන් දෙන්නත් තවත් කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා එක්තරා ජලාශයක පාන්දර 3:35ට මාළුවෙක් අල්ලගන්න සමත් වෙලා තිබුණත් මේ විශාල මාළුවා එක්ක ඒ වෙලාවෙම ඔවුන් ඡායාරූපයක් ජලයට වෙලා ලබා ගන්නකොට ඔවුන්ගේ පිටිපස්සේ මොකක් හරි අద్భుත දෙයක් තියෙනවා තමයි අපිට මේ ඡායාරූපය දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ අවස්ථාවේ ඔවුන් මේ ඡායාරූපය ලබා ගන්නකොට මේ දේ දැකලා තිබුණේ නැති වුණාට පස්සේ ඔවුන් මේ ඡායාරූපය පරීක්ෂා කරනකොට තමයි කැපිලා පේන දෙයක් පිටිපස්සේ තියෙන නිසා ඒක මොකක්ද කියලා හොයලා බලන්න පටන් අරන් තියෙන්නේ. මේ තියෙන දේ මොකක් වුණත් අර ඡායාරූපය ලබා ගන්නකොට කැමරාවේ තිබුණ එළියෙන් මේ අద్భుත දේ ආලෝකමත් වෙලා තියෙනවා කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒ වගේම මේ අවස්ථාවේ ඔවුන් තවත් ඡායාරූප කිහිපයක් ලබාගෙන තිබුණාට ඒ ඡායාරූප එකකවත් මේ අద్భుත දේ සටහන් වෙලා තිබුණේ නැහැ. ඔබටත් මෙහෙම ඔබ ලබාගත් ඡායාරූපවල අద్భుත දේවල් සටහන් වුණ අවස්ථා සිදු වෙලා තියෙනවා නම් ඒක ගැන අපිට පහලින් කමෙන්ට් කරලා කියන්න.